වාසනාවත් දවසක සැබෑ වාසනාවත් අරගෙන ඔබේ හදවතට නිවසට මගේ රත්තරන් අම්මේ තාත්තේ දීපුතේ ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදය ආරම්භ කරන්නෙම මේ මාතෘකාව හැටියට දෙන්නේ සැබෑ වාසනා ගුණය ගැන. ඉතින් දිවා රෑ භාවනා කරන මිනිසා භාග්‍යවන්තයි කියලා කියනවා. වාසනා ගුණය අපිට එවනම් හිස්මතු කරගන්නට පුළුවන් හොඳම ක්‍රමය තමයි දිවා රෑ ස්වාමින් වහන්සේ ගැන උන්වහන්සේගේ මහිමය ගැන භාවනා කරන එක. අන්න ඒ වගේ භාග්‍යවන්තයිලු. ඇත්තටම අපේ වැඩ රාජකාරී වලට ගියාම වාසනා ගුණේවත් මම භාග්‍යවන්තයි කියලාවත් එමත් නැත්තම් මට සතිමත් භාවය කියලා කියන දෙයට පුරුදු පුහුණු වෙන්නටත් අවධානය යොමු කරන්නටත් කාලයක් නැහැ. බොහෝ වෙලාවට මගේ මනස මෙහෙ වෙන්නේ කරුණු කාරණා ගොඩාක් එක්ක. එක මොහොතේ බොහෝ දේවල් ගැන මම හිතනවා. බොහෝ දේවල් ගැන මට හිතන්න සිදු වෙලා. වැඩ ගොඩයි. ඉතින් මං මේක කරන්න ඕනේ, අරක කරන්න ඕනේ, මෙතනින් අතනට යන්න ඕනේ, අතනින් මෙතනට යන්න ඕනේ කියලා මම මේ වගේ මාගාව තියෙන ඒ වාසනා ගුණය භාග්‍යවන්තකම දිවා රෑ දෙවියන් ගැන මෙනෙහි කරන්න තියෙන ඒ අවස්ථාව අපිට අහිමි වෙලා යනවා. ඉතින් සතිමත් භාවය කියලා කියන්නේ එහෙමත් නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ඕකට මයින්ඩ්ෆුල්නස් කියලා. ඉතින් ඒකම තමයි මේ බයිබලයේ ලස්සනට අපිට කියන්නේ දිවා රෑ. මේක එහෙනම් අපිට එක කාලයක් නෑ. නින්දට ගියත් අපි එහෙනම් ඒ සතිමත් භාවයෙන් යුතුව තමයි අපේ මනස ලකලැස්ති කරගෙන අපේ නින්දට යා යුත්තේ. ඒ වාසනා ගුණය අපිට භුක්ති විඳින්නට ඒ වගේම දවස ආරම්භ කරද්දිත් ඒ සතිමත් භාවයෙන් යුතුව තමයි අපි සෑම සියලු දෙයක්ම කළ යුත්තේ. එතනදී හරි ලස්සනට හැම දෙයක්ම පෙළ ගැස්වෙනවා. මොකද සතිමත් භාවය කියලා කියන්නේ දෙවියන් එක්ක කෙලින්ම ඒ සම්බන්ධ වෙන ඒ ලස්සන අත්දැකීමට තමයි කියන්නේ සතිමත් භාවය කියලා. භාවනා ගුණය, වාසනාවන්තකම, භාග්‍යවන්තකම එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දීපුදේ උනන්දු වෙමු. උද්‍යෝගයෙන් යුතුව අපි අපිට ආදරය කරමු. අපිට ආදරය කරන්න පුළුවන් කෙනා වාසනා ගුණය ලෝකයේත් එක්ක බෙදා ගන්න, භාග්‍යවන්තකම ලෝකයේත් එක්ක බෙදා ගන්නට තරම් භාග්‍යවන්ත වෙනවා, වාසනාවන්ත වෙනවා. ඒ සඳහා උන්වහන්සේගේ ආශිර්වාදය අප සමගමයි. ආමේන්.